අපි ඔයගලන්ට කියන්නම් තෙල් මිලත් විදුලි බිලත් අනිවාර්යෙන් පහළ එළනවා. විදුලි බිල 3න් 1කින් අඩු කරනවා. අද රුපියල් 900ක බිලක් එනවා නම් ඒක 600 දක්වා අඩු කරන්න පුළුවන්. 600ක බිලක් එනවා නම් ඒක 200 දක්වා අඩු කරන්න පුළුවන්. මේ හොරකම් නතර කරොත් LNG ඩීසල් නැප්ත වෙනුවට ස්වභාවික ගෑස් පරිවර්තනය කරොත් සුළං වලින් සූර්ය බලෙන් විදුලිය හදන සැලසුම ටික කරොත් විදුලි බිල 3න් 1කටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ලයිට් බිල අඩු කරලා දෙනවා මේ විදිහට. මොකද රටක් හදන්න ඕන එහෙමයි. මොකද විදුලිය තෙල් මිලත් එක්ක කුසකර්මාන්තය දෙන්න පුළුවන්ද? කුඹුරක් කහන්න කීයක අක්කරේ කහන්න කීයද? අක්කර දෙකමාරට 50000ට වෙනවා. ගොයන් කපන්න කීයක් වෙනවද? මේම කුසකර්මාන්තය කරන්න පුළුවන්. දැන් ඉන්දියාව වගේ රටවල් වල කුසකර්මාන්තයට යන ලයිට් බිල් සමහර ඒවාට නොමිලේ ලයිට් දෙන්නේ. තෙල් දෙන්නේ නොමිලේ. ලෝකේ හැමදාම කුසකර්මාන්තයට දෙන සහනාධාර මත. ඒ නිසා අපි මේ ලයිට් බිලත් තෙල් බිලත් අඩු කරනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව සැලැස්මක් තියෙනවා. තවදුරටත් මේ වෘත්තිකයින්ට මේ සේවකයින්ට දඩ ගෙවන්නයි බදු ගෙවන්නයි බිල් ගෙවන්නයි පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපි දන්නවා මේ රටේ ජනතාවට අසාධාරණ බිලක් පාටවල තිබෙනවා. මේ විදුලි බිල ඉතාමත් අධික බිලක් රටේ ජනතාව දරා ගන්න බෑ. ඒ නිසා අපි බිල් ගෙවන්නව බවට පත් වෙලා තිබෙනවා. දඩ ගෙවන්නව බවට පත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට නිසා රැස්ලා අභියෝගයක් කරනවා. ඉතා ඉක්මනින් ආණ්ඩුව ගත්ත මේ අමන තීරණය අකුල ගත්තේ නැත්නම් හෙටින් පස්සේ සහතිකයි හෙටින් පස්සේ අපි දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න මේ මොහොතේ වැඩ වර්ජන රැල්ලක් තිබෙනවා. ඒ වැඩ වර්ජන රැල්ල දේශපාලන නොකරමින් අපි හරි ස්වාධීනයි. අපි හරි මධ්‍යස්ථයි කියලා කතා කරපු මහත්තුරු දැන් කලබල වෙලා තක්කු මුක්කු වෙලා එළියට බැල වැඩ වර්ජන මේවනවා. ඒවා ඉතාමත් අසාධාරණ වැඩ වර්ජන. විදුලි බිල ඇත්තටම වැඩි වෙයිද? යම් ප්‍රමාණයක අපිට වැඩි කරන්න සිද්ධ වෙයි. අර වැඩි කිරීමට එරෙවුනා තමයි මේ වැඩි කිරීම රටේ යහපත වෙනුවෙන් රට හදන්න කරන එක රටේ ජනතාවටත් යම් කැපකිරීමක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. YouTube channel like and subscribe, Carol set when I'm in Nika.